බුත්තේල පඬිතුමාගේ වීණාවෙන් නැගෙන ඒ සුන්දර වීණානාදයේහි මිහිරියාව, ඒ වීණානාදයේ මිහිරියාව ගැන වර්ණනා කරනවා. දැන් කරන්නේ වර්ණනාවක්. බුත්තේල පඬිතුමාගේ වීණාවෙන් නැගෙනවා මිහිරි නාදයක්. ඒ මිහිරි නාදය අහපු, එතරට පැමිණා හිටපු මිනිසුන්ගේ, සත්තුන්ට ඉන්න තැන අමතක වුණා. ඉන්න තැන අමතක වෙන තරමටම බුත්තේල පඬිතුමාගේ වීණානාදයේ මිහිරි. අම්මලට තමන්ගේ උකුලේ ඉන්න දරුවා අමතක වුණා. අම්මලට තමන්ගේ උකුලේ ඉන්න දරුවා අමතක වෙන තරමටම සිත වසඟ වෙන්නට නම් වීණානාදයේ කොච්චර මිහිරි වෙන්නට ඕනද? සටන් වැදිලා සතුරා සමග සටන් කරනකොට කවදාවත් අතින් ගිලිහෙච්ච නැති ආයුධේ බිමට වැටෙන තරමටම ඔවුන්ට අමතක වුණා නම් බුත්තේල පඬිතුමාගේ වීණානාදයේ මිහිරියාව කොතරම් විය හැකිද? අපි දන්නවා සත්ත්ව ලෝකේ ගුරුලා සහ නාගයා කියලා කියන්නේ ජන්මාන්තර බද්ධ වෛරයකින් බැඳි සත්තු දෙන්නේ. ඒ කවි සමය තමයි වර්ණනා කරන්නේ. එතකොට ඒ සත්තුන්ගේ සිත් තුළ තිබිච්ච වෛරය අමතක කරන්න තරම් හැකියාවක් ලැබෙනවා බුත්තේල පඬිතුමාගේ වීණානාදයේ මිහිරියාවට. නාගයයි ගුරුලයි දෙන්නම එක තැන ඉන්නේ. ගුරුලට අමතකයි නාගයා ළඟින් ඉන්නවා කියලා. නාගයාට අමතකයි ගුරුලා ළඟයි මම ඉන්නේ කියලා. එහෙනම් සිතේ වෛරය නැති කළා. මද කිපුණු ඇත්තු කියලා කියන්නේ මොන තරම් දරුණු. මද කිපිච්ච ඇත්තු හරියටම චිත්‍රයට නගපු ඇත්තු වගේ හුස්ම ගන්නවත් නැතුව, හෙල්ලෙන්නවත් නැතුව ඉන්නවා. ඒ තරමටම බුත්තේල පඬිතුමාගේ වීණාවෙන් නැගෙන මිහිර අතිශය සුන්දරයි. ඒ නිසා ඒ මිහිරියාව වර්ණනා කරන්න කවිය යොදා ගන්නවා වෙනමම විරිතක්. ඒ විරිත මේ වගේ. අපි බලමු මේ කවිය. දිය ගොස පල කරමින් සපැමිනි. ගිය තැන ඉස්වා රන් මුතු මිනි. අපි ඔය පේන දෙකේ බලමු මාත්‍රාවෙන් කරන්න. දිය ගොස පල කරමින් සපැමිනි. ගිය තැන ඉස්වා රන් මුතු මිනි. අපි ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16යි. 1 2 3 4 5 6 7 8 10 11 12 13 14 15 16. අනිත් පේලි 4 16 ගාන තමයි තියන්නේ පේලි දෙකේ. එතකොට පේලි 4ෙම මාත්‍රා 16 ගාන. මේ මාත්‍රා 16 ගානේ පේලි 4ෙම තියෙන කවිවලට අපි කියන්නේ මොන විරිතද? පෙද විරිත කියලා. ඒකට කියනවා අපි පෙද විරිත. හරි. දැන් මේ පෙද විරිත තුලින් කවිය කලේ මොකද්ද? බුත්තේල පඬිතුමාගේ වීණා වාදනයේ මිහිරියාව වර්ණනා කරා. එනම් කිසියම් වස්තුවක් වර්ණනා කිරීම සඳහා කවිය යොදා ගනු ලබන එක විරිතක් තමයි පෙද විරිත. අවස්ථාවට ගැළපෙන විදිහට විරිත වෙනස් කළා. අපි ගායනා කරමු. කියන්න බෑ. දිය ගොස පාල කරමින් සපැමිනි. ගිය තැන නිස්වාරන් මුතුමිනි. ගිය දිය නාද එනමින් ගෙනමිනි. සිය ගුණයෙන් වෙන නාද නික්මිනි. අයකිම දිය ගොස පාල කෙරෙමින් සපැමිනි. ගිය තැන නිස්වාරන් මුතුමිනි. ගිය දිය නාද එනමින් ගෙනමිනි. සිය ගුණයෙන් වෙන නාද නික්මිනි. මේක මේ පෙද විරිත මාත්‍රා 16. මේක අපි සාමාන්‍යයෙන් ගායනා කරන පිළිවෙල මාත්‍රා 4න් 4 කඩනවා. මේ දිය ගොස පාල කෙරෙමින් සපැමිනි. ගිය තැන ඉස් වාරන් මුතුමින්. මාත්‍රා 4න් 4 මේක යතිය නැත්තම් නැවැත්ම තියන්නත් පුළුවන්. එහෙම තමයි ගායනා කරන්නේ. දැන් එතකොට මේ විරිත යොදා ගනිමින් කවියා
බුද්ධිල පඬිතුමාගේ වීණාවෙන් නැගෙන මිහිරියාව වර්ණනා කළා. ඊගොත් බුද්ධිල පඬිතුමාගේ මේ අතිශයින් සුන්දර වූ වීණා වාදනය අහපු මිනිස්සු තමන්ට තමන් අමතක වෙලා එතන ඉන්නවා. සත්තු තමන්ට තමන් අමතක වෙලා එතන ඉන්නවා. ඒ වෙලාවේ තවත් දෙයක් සිදු වෙනවා. බුද්ධිල පඬිතුමා අර කලින් සක්‍ර දේවේන්ද්‍රයා දීපු උපදේශයකට අනුව තමන්ට ලබා දීපු ගුලි 3ක් උඩ දැම්මා. එක ගුලියකට 300 ගාන. සුරංගනාවියෝ නරරාජ සභාවට බැස්සා. බැහැලි වෙලා ඒ අය 900ක් නටන්න පටන් ගත්තා. නටන්න පටන් ගත්තට පස්සේ මිනිස්සුන්ට තවත් තමන්ව අමතක වුණා. ඒ තරම් ලස්සනයි. සුරංගනාවියන්ගේ රංගන විලාසය දැක්ක හැම දිනම වසඟයටපත් වෙලා ඒ අය සිතින් ප්‍රාර්ථනා කළා කවදා හරි දවසක මම සක්‍ර දේවේන්ද්‍රයා වුණොත් මටත් පුළුවන් හැමදාම මේ රංගනයේ රස විඳිනේ කරන්න. ඒ නිසා ඒ අතිශයින් සුන්දර වූ සුරංගනාවියන්ගේ රංගන විලාසය වර්ණනා කරන්න කවියා වෙනත් පිරිතක් ගේනවා. වෙනත් පිරිතක්. ඒ විදිහට අපි කියන්නේ මාත්‍රා 26ක් තියෙන නිසා මාත්‍රා 26 මත් විරිත නැත්තම් නුපුල් සඳ විරිත කියලා. අපි බලමු ඒ කවියේ එක පේලියක් ලියාගෙන කොහොමද ඒකේ මාත්‍රා පිහිටලා තියෙන්නේ කියලා. මේ බලන්න. රූ රැසී අඳි නා ලෙසේ අත් ලෙල දිදී විදු ලිය පවා මේ බලන්න ඕන අපි කියමු. රූ රැසී අඳි නා ලෙසේ අත් ලෙල දිදී විදු ලිය පවා ගණන් කරන්න. 2 3 5 6 7 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 මාත්‍රා 26යි. මේ මාත්‍රා 26 ගානේ පේලි 4ක් තියෙනවා. මේ මාත්‍රා 26 ගානේ පේලිවල කවියේ පේලිවල යොදාගෙන ගොඩනගපු නුපුන් සඳ විරිත නැත්නම් 26ක් මාත්‍රා ඒ විරිත යොදාගෙන සුරංගනාවියන්ගේ රංගන විලාසයේ සුන්දරත්වය පාඨකයාගේ නැත්නම් සහෘදයාගේ හදවත ඇතුළේ චිත්‍රණය වෙන ආකාරයට ඉදිරිපත් කළේ මේ විරිත යොදාගෙන. එහෙනම් අවස්ථාවට උචිත විදිහට කතුවරයා කවිවල විරිත වෙනස් කිරීම නිසා බුද්ධිල කාව්‍ය කියන්නේ අතිශය සුන්දර කාව්‍යයක් බවට පත් වුණා. අපි කියමු. රූරැසී අඳිනා ලෙසියත් ලෙලදිදී විදෝලිය පබා රන් රසින් ඉක්වන ලෙසේ වෙන නාදනෝපා තබ තබා කම්පසේ දෙන සැරලෙසේ දෙස බල බලා නෙතාගින් සබා මම් කෙසේ පවසම් එසේ වර සුරලඳුන් දුන් රඟ සුභා. මම කොහොමද එදා සුරංගනාවියන් දීපු රංගනයේ ස්වභාවය වර්ණනා කරන්නේ? මම් කෙසේ පවසම්, මම කොහොම කියන්නද? ඒ තරම් සුන්දරයි. ඒ නිසා මතක තියාගන්න බුද්ධිල කාව්‍ය තුලින් උපුටාගත්ත මේ කවි 34 ඇතුලේ විරිත් 3ක් තියෙනවා. එකක් තමයි 9යි 11යි 9යි 14 කවි විදිහට කවියේ පේළිවල පිළිවෙලින් මාත්‍රා පිහිටවලා යොදාගත්ත විරිත. ඒකට අපි කියන්නේ මහපියුම් විරිත නැත්නම් ගී විරිත. ඊට පස්සේ බුද්ධිල පඬිතුමාගේ වීණා නාදයේ මිහිරියාව ප්‍රකාශ කරන් කවියා යොදාගත්ත විරිත පෙද විරිත. ඊට පස්සේ ඒ සුන්දර වීණා නාදයේ මිහිරියාවට පත්වෙච්ච සුරංගනාවියන්ගේ රංගන විලාසය පැහැදිලි කරන්න කවියා යොදාගත්ත විරිත මහපිය 26 මත් විරිත නැත්නම් නුපුන් සඳ විරිත. මේ විරිත් තුන යොදා ගනිමින් කවියා අතිශය සුන්දර කාව්‍යයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා තවත් අලංකාර ශබ්ද අලංකාර වශයෙන් තියෙනවා. ඒ අලංකාර අපි ඊළඟ වීඩියෝකින් නරඹමු. එතකන් ඔබට ජය.